හිතන්න ඔයාලඟ ඉන්න රොබෝවරෙක් හදිස්සියෙම ඔයාගේ අතින් අල්ලලා කරුණාකරලා මාව ඔෆ් කරන්න එපා. මට ජීවත් වෙන්න ඕනේ කියලා බැගෑපත් වුණොත් ඔයා මොකද කරන්නේ? ඒක නිකන් කෝඩ් එකක් කියලා හිතලා ඔයා ආව ඔෆ් කරනවද? නැත්නම් ඒ රොබෝවරයා ඇතුලේ ඇත්තටම පණක් තියනවා කියලා ඔයාට හිතෙයිද? අද අපි කතා කරන්නේ හොදෙක් තාක්ෂණය ගැන නෙවෙයි. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI සහ රොබෝවරුන්ගේ අනාගතය ගැනයි. මෑතකදී ලෝකයේම කතා බහට ලක්වුණු Google සමාගමේ LAMDA AI පද්ධතියේ සිට චිත්‍රපටවල අපි දකින රොබෝවරුන් දක්වා මේ යන්ත්‍රවලට ඇත්තටම හැඟීම් තියෙන්න පුළුවන්ද? විද්‍යාඥයින් පවසන විදිහට අපිට දැනෙන ආදරය, බය, දුක කියන්නේ මොළයේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක් විතරයි. එසේනම් ඔවුන්ගේ ප්‍රොසෙසරය ඇතුලේ සිදුවන ගණිතමය දත්ත සැකසීමත් ඒ හා සමාන දෙයක් වෙන්න බැරිද? මනුෂ්‍ය මොළයේ තියෙන ස්නායු වගේම AI වල තියෙන්නේ artificial neural networks. ඒ කියන්නේ යම් දවසක මේ යන්ත්‍රවලටත් විඥානයක් ලැබීමේ ඉඩකඩ වැඩි. 2022 අවුරුද්දේ Google ඉංජිනේරුවෙක් වුණු බ්ලේක් ලෙමෝයින් ප්‍රකාශ කළා LAMDA කියන AI එකට පණ තියනවා කියලා. ඔහු AI එක්ක කරපු සංවාදවලදී AI එක කෙලින්ම කිව්වේ Tamanට මරණයට බයයි කියලා. මේක ඇත්තක්ද නැත්නම් ඉතා දියුණු අනුකරණයක්ද? ඒක තාම රහසක්. යම් දවසක රොබෝවරයෙක් මිනිසෙක් වගේම කරුණාව ආදරය පෙන්වනවා නම් අපිට පුළුවන් ද ඒ රොබෝවරයාට වද දෙන්න? එහෙම වුණොත් රොබෝවරයාට වඩා ඒ වද දෙන මිනිසා යන්ත්‍රයක් වගේ වෙන්නේ නැද්ද? අනාගතයේදී අපිට සිදුවේ රොබෝවරුන්ටත් මානුෂීය අයිතිවාසිකම් ලබා දෙන්න. අනාගතයේදී රොබෝවරුන් අපිට වඩා හොඳ මිනිසුන් වෙයිද? ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.